නිශ්චිත වූ මෙන්න මේක තමයි ද්‍රවිඩ දේශය කියලා නිජ භූමිය කියලා කියන්න තැනක් මෙතෙක් නැහැ. තමිල්නාඩුව ඒ අයගේ දෙමළ නිජ භූමිය හැටියට කළා ඒක ඉන්දියාවෙන් වෙන් කරගනී කියන බය. දැන් විජේවීර මහත්තයා හැම වලෙන් නැගිටලා ඇවිල්ලා කනට එකක් ගහයිද දන්නේ නැහැ. ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම්තුමාගේ ප්‍රධානම ඉල්ලීම තමයි දෙමළ ජාත්‍යන්තතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පළාත් සභාව හැකි ඉක්මනින් බලය පිහිටුවන්නේ. දැන් මේකෙදී අපිට කියන්න තියෙන්නේ දෛවයේ සරදම 1987 දී ඉන්දු ලංකා සාමගි විසුම අත්සන් කරලා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන වෙලාවේ ලංකාවට ඒ අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය ඇති කිරීම වගේ දේවල් ඉන්දියන් සාධක හමුදාව ලංකාවට පැමිණීම වගේ දේවල් ඇතුලේ තියෙනවා ලොකු කතාවක්. ඒ කතාව කෙලවර වෙන්නේ මහා ජන සමූල ඝාතනය. මේ සමූල ඝාතනය සිද්ධ වෙන්න සහ මේ ගැටුම ඇති වෙන්න ජනතා විමුක්ති පෙරමුණ හැටියට නෙමෙයි. අද ජනතා විමුක්ති පෙරමුණ NPP වෙලා තියෙනවා වගේ ඒ කාලේ තිබුණේ මේ DJV. දේශප්‍රේමී ජනතා විමුක්ති පෙරමුණ කියලා ඒක හඳුන්වලා දුන්නේ. ඉතින් ඒ ව්‍යාපාරය මේකට දැඩි ලෙස විරුද්ධ වුණා. මේ විජේ කුමාරතුංග එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හර්ෂලාල් අබේවික්‍රම ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම වගේ දේවල් මේ 87 89 කාලේ සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සහයෝගය නොදක්වන බහුතරයක් මැරුම් කෑවා. ඒකට ප්‍රතිඋත්තර ලෙස අනිත් පැත්තෙන් ඊට පස්සේ මේ තරුණ අරගලයේ හිටපු අයටත් ඒ දඬුවමම ලැබෙන්න පටන් ගත්තා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ගැන අපි කතා කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ අවසාන පන්තිය එහෙම නැත්නම් මේ පන්ති පහේ අන්තිම එක තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. අපිට නම් අහන්න තියෙන එක දෙයයි. දැන් විජේවීර මහත්තයා හැම වලෙන් නැගිටලා ඇවිල්ලා කනට එකක් ගහයිද දන්නේ නැහැ. මේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එක මේ විදිහට මේකට අපි හිස නමනවා. ඉන්දියාවට තියෙන ලොකුම ප්‍රශ්නය ලෝකයේ ඉන්න රටක් නැති ලොකුම ජනගහනය එහෙම නැත්නම් ජනවර්ගය වෙන්නේ දමිළ ජනතාව. ඒක අවිවාදිතයි. මොහොන් ලෝකේ හැමතැනම ඉන්නවා. ඒ අයට නිශ්චිත වූ මෙන්න මේක තමයි ද්‍රවිඩ දේශය කියලා නිජ භූමිය කියලා කියන්න තැනක් මෙතෙක් නැහැ. එතකොට මේ නිජ භූමිය කියන එක ඉන්දියාව ඉතිහාසයේ සිටම තියෙන ලොකුම බය තමයි තමිල්නාඩුව ඒ අයගේ දෙමළ නිජ භූමිය හැටියට කළා ඒක ඉන්දියාවෙන් වෙන් කරගනී කියන බය. ඒ නිසා මේ ප්‍රශ්නේ නිරන්තරයෙන්ම ඒ අය